කිචන් එකට පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා හිතුනේ දැන් ටික දවසකට ඉස්සෙල්ලා ඉඳන්. ඉතින් ඒ වෙනුවෙන් මම යස්මින් ෆර්නිචර් කියන page එකෙන් මෙන්න මේ item එක order කරා. අද තමයි මට මේක ලැබුණේ. ඇත්තම ඒක හරි ලස්සනයි. ලස්සනයි කියන්නේ හරිම neat finishing එක එහෙම. ඉතින් මගේ first order එක තමයි මේ page එකෙන්. මේක හොඳ finishing එකට තිබ්බ හින්දා මම තව පොඩි items වගේක් අපහු order එකක් දැම්මා. ඒවත් ආවහම මම ඕගොල්ලන්ට ඒවත් පෙන්නන්නම්. ඇත්තටම මට පොඩි ටී ඒරියා එකක් තිබුණා. ඉතින් මට හිතුණා ඒක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි කියලා. ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ මම මේක වෙනස් කරන හැටි. මේ රැක් එකේ මග්ස් එල්ලන්න අර හුක් 5ක් තියෙනවා. ඒ වගේම අපිට ඇනේකින් බිත්තියට ගහන්න පුළුවන් විදිහට එතන හුක්ස් දෙකක් හයියට හදලා තිබුණා ඒකත්. ඇත්තම කියනවා නම් මම මේක මේ හස්බන්ඩ් එනකන් හිටියේ නැහැ. මට එච්චරට හදිස්සි මම තැනක් හොඳ තැනක් බලලා ඒක හයි කරගත්තා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ. ඔන්න බලන්න මේ මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. ෆිනිෂින් හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. හරි ලස්සනයි. බලන්න. මෙතන මග් ගෙලන්න හුක්ස් 5ක් තියෙනවා. අපේ ගෙදර ඉතින් 3 දෙනා ඉන්නේ. දෙකක් වැඩියෙන් තියෙනවා. අර බිත්තියට එන ගහලා එල්ලන එතන හුක්ස් දෙකක්. බලමු මෙතනින් තියාගෙන මම හිතුවේ ටයිල් ටික ඉවර වෙන තැන ඉඳන් මෙන්න මේ විදිහට මෙතනට රැක් එක හයි කරන්න. ඒත් පස්සේ මගේ අයිඩියා එක වෙනස් වුණා. මෙන්න මේ විදිහට හයි කරොත් ලස්සනයි කියලා හිතුණා. අතන උඩට හයි කරොත් පොඩ්ඩක් උස වැඩි වගේ. මේ තැන හොඳයි කියලා ඔන්න මම පොඩි මාක් එකකුත් දාගෙන එන දෙකකුත් ගහගත්තා. ওই විදිහට මම උතන්ට රැක් එක සෙට් කරා. ගොඩක් උසට අපි රැක් එක දැම්මොත් එහෙම අපිට අතට අර බඩු හැම වෙලෙම ගන්නකොට ඒක ලොකු අපහසුයක් වෙයි. දැන් බලමුකෝ මේ මගේ තියෙන මාක් එක රඳවගෙන ඉතුරු වැඩ ටික කරමු බලන්න හැමි. ওই විදිහට මග් තුනම රඳව ගත්තා. ඒත් එක්කම මේ ඔක්කොම භාජන නම් තිබුණ භාජන මම වෙනස් අලුතෙන් ගත්තේ නැහැ. ඒවා ටිකක් පිහිදලා එහෙම මම මේ රැක් එකෙන් තියාගත්තා. තව ලස්සන කරන්න පොඩි ඕනමන්ට්ස් ටිකකුත් තියාගෙන හැඩ කරගත්ත බලන්නකෝ ඉතින්. ওই විදිහට මම සීනි තේකොළ කිරි පිටි ඒ ටික තියලා අමතරව මගේ පොඩි කෝපි බෝතලයක් තියෙනවා ඒකත් තියාගත්තා. ওই විදිහට පොඩි මල් වාස් එකයි. තව මගේ ළඟ තියෙනවා මේ කප් ඇන්ඩ් සෝසස් පොඩි ඕනමන්ට් සෙට් එකක්. ඉතින් ඒකත් හරි ලස්සනයි. ඒකත් ඉතින් මම ওই විදිහට රැක් එකේ උඩින් තියාගත්තා.
මගේ ළඟ මම ඉස්සෙල්ලා තියාගෙන හිටියේ තෙමු එකෙන් ඕඩර් කරපු පොඩි පැක් එකක්. ඒක දැන් ඔතන පල්ලෙහා තියෙනවා. ඒකේ මම අපි වතුර බොන්න තියාගෙන ඉන්න මග්ස් 2-3 තියලා මම ওই විදිහට එතනත් හදාගත්තා. බලන්න ෆයිනල් ලුක් එක හොඳයිද කියලා. වැඩි ගොඩක් බඩු නැහැ. අවශ්‍යම දේවල් ටික විතරයි තියාගත්තේ. මම කොහොමත් කවුන්ටර් টොප් එකේ ගොඩක් බඩු එකතු කරගෙන තියාගන්නේ නැහැ. ඒක මට හරි ඉතරදයක් වගේ ඔළුවට ඒක මට ඕන හැම වෙලෙම ක්ලීන් එකට ওই විදිහට තියෙන්න. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. ඉතින් සමහරු ගොඩක් හැමදේම මෙතන උඩ තියාගෙන ඉන්නවා ලේසියට. ඔන්න ওই විදිහට තමයි තියෙන්නේ ෆයිනල් ලුක් එක බලන්න. ඉතින් ලස්සනයි නම් ඔයගොල්ලෝ යමක් මේකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා. මම ඉතින් එහා පැත්තේ ආන්නේ මගේ ටිෂු හෝල්ඩර් එකයි ඔයිල් ලැම්ප් එකයි පොඩි මල් පෝච්චියක් තියලා එතන පොඩි ඩෙකරේෂන් එකක් දාලා තියෙනවා. අනිත් සයිඩ් එකේ තියෙන්නේ නම් මගේ සිංක් ඒරියා එක. එතනත් ඉතින් හෑන්ඩ් වොෂ් එකයි විම් එකයි ස්පොන්ජ් එකයි විතරමයි තියෙන්නේ. ගොඩක් මං කවුන්ටර් টොප් එකේ බඩුව පුරව ගන්න නැහැ. ඒක හරි කරදරයි ඔළුවට. අනිත් පැත්තේ තියෙන්නේ මගේ ඒ අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රික් අයිටම්ස් දෙකක් විතරයි. එහෙනම් ආයෙත් දවසක අපි හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.